ඔයාලත් කරන්න ජොබ් එකක් හොයනවද? එහෙනම් මෙන්න ඔයාලට හොඳ අවස්ථාවක්. අපි ගාව තියෙනවා ඔයාලට ගෙදර ඉඳන්ම කරන්න පුළුවන් රැකියා අවස්ථා කිහිපයක්ම. අපි දැන් බලමු ඒ මොනවද කියලා. මේවා ඔයාලට ගෙදර ඉඳන්ම කරන්න පුළුවන් රැකියා. අපි නිවස් වලට බඩු ලබා දීම සහ නැවත ඒවා නිවසටම ඇවිල්ලා අරගෙන යාම සිදු කරනවා. අපි මේකට ඔයාලගෙන් කීයක්වත් අයදුම් කරන්නේ නැහැ. අඩුම ලියාපදිංචි ගාස්තුවක්වත් අය කරන්නේ නැතුවයි මේ අපි කරන්නේ. මේ රැකියාවේදී වෙන්නේ අපි ලබා දෙන සෙරප්පු සහ පටි සවි කර අපට නැවත ලබා දීමයි. මේ කරන්න අවශ්‍ය සියලුම බඩු අපි ඔබේ නිවසට ලබා දෙනවා. ඔයාලට තියෙන්නේ සෙරප්පු වලට පටි සවි කර ලබා දීම පමණයි. දෙවැනි රැකියාව තමයි පැන්සල් ඇසුරුම් කර නැවත අපිට ලබා දීම. අපි ඔයාලට මේකෙදිත් අවශ්‍ය පැන්සල් සහ ඇසුරුම් භාණ්ඩ සියල්ලම ලබා දෙනවා. ඔයාලට තියෙන්නේ මේ වීඩියෝ එකේ තියෙන විදිහට පැන්සල් ඇසුරුම් කරලා අපිට ලබා දෙන්න විතරයි. අනිත් රැකියාව තමයි අපි ලබා දෙන Q-test බෝතල් වලට Q-test පුරවලා නැවත අපිට ලබා දීම. මේකත් ඔයාලට ගෙදර ඉඳන්ම කරන්න පුළුවන් තව හොඳ ජොබ් එකක්. අනිත් එක තමයි අපි ලබා දෙන සබන් බාර් මේ විදියට කෑලි විදියට කපලා අපිට ලබා දීම. මේකටත් අවශ්‍ය සියලුම සබන් සහ අවශ්‍ය උපකරණ අපි ඔයාලට ලබා දෙනවා. මේ විදියට අපි ලබා දෙන කප් සීල් කර නැවත අපට ලබා දීම. ඊට අමතරව අපි ලබා දෙන පෑන් මේ විදියට ඇසුරුම් කරලා අපට ලබා දීම සහ තවත් විවිධ රැකියා ගොඩක් අප සතුව තිබෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන අපි ඔයාලගෙන් කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඇප්ලිකේෂන් ගාස්තුවක්වත් නිවසට බඩු ලබා දීමේ ගාස්තුවක්වත් කියා අපි ඔබෙන් කිසි මුදලක් අය කරන්නේ නැහැ. අපට අවශ්‍ය ඔබගේ සේවය පමණයි. අපි ඔබට මේ කිරීම සඳහා මාසික රුපියල් 60000 සිට වැටුප් තිබෙනවා. එය රැකියාවෙන් රැකියාවට වෙනස් වෙනවා. ඔයාලත් කැමති නම් අදම සම්බන්ධ වන්න. අපි මේව භාණ්ඩ සියල්ල රට යෑම සඳහායි සූදානම් කරන්නේ. ඒක නිසා ඔයාලට බය වෙන්න දෙයක් නැහැ මේකට සම්බන්ධ වීමට. ඔයාලට අවශ්‍ය වන්නේ අපේ සේවය පමණයි. හරි. ඔයාලට මේකට සම්බන්ධ වීමට පොඩි රැකියා අයදුම් පත්‍රයක් පුරවන්න තියෙනවා. ඒක මම ෆිල් කරන විදිහත් මේ වීඩියෝ එකේම කියලා දෙනවා. ඒ රැකියා අයදුම් පත්‍රය මම මේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එක විදිහට පින් කරලා තියන්න. සහ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ඒ ලින්ක් එක දාලා තියන්න. ඔයාලා එකෙන් ගිහින් මේ වීඩියෝ එකේ පෙන්නන විදිහට ඒක ෆිල් කරන්න. හරි. ඔයාලා මේ විදිහට ලින්ක් එකෙන් ගියාම මේ විදිහට රැකියා අයදුම් පත්‍රය කියලා ඔයාලට මෙහෙම පේනවා. ඔයාලා එතන එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට ඔයාලගේ භාවිතයේ තියෙන දුරකථන අංකය මෙතෙන්ට ටයිප් කරන්න එනවා. ඔයාලගේ භාවිතයේ දුරකථන අංකය මෙතන ටයිප් කරලා මේ සබ්මිට් කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එකට කෝඩ් එකක් ලැබෙනවා. ඒ කෝඩ් එක ඊළඟට මෙතෙන්ට දීලා ඔයාලට සාර්ථක ලෙස ඇප්ලිකේෂන් එක පුරවන්න පුළුවන්. හරි. ඔයාලා මේ විදිහට මොබයිල් නම්බර් එක දාලා සාර්ථක ලෙස සම්බන්ධ වුණාන් පස්සේ ඔයාලට මේ විදිහට ඇප්ලිකේෂන් ෆෝම් එක හම්බ වෙනවා. ඔයාලට මේකේ ඔයාලගේ නම, වයස සහ ලිපිනය දාගේ පොඩි දේවල් ටිකක් දාලා සම්බන්ධ වෙන්නයි තියෙන්නේ. ඔයාලට මේක පාර්ට් ටයිම් වුණත් ෆුල් ටයිම් වුණත් කරන්න පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්ත අනුව තීරණය කරන්න. එහෙනම් සුබ දවසක්.